සුබ දවසක් වේවා. අධ්‍යාපන සඳහා තොරතුරු තාක්ෂණයේ වැදගත්කම කුමනාකාරයේද යන්න පිළිබඳව අද අප මේ වීඩියෝ පටය හරහා අවබෝධය ලබා ගන්න උත්සාහ කරමු. නවීන ලෝකයට ගැලපෙන ඵලදායී ඉගෙනුම් ක්‍රමවේදයක ළඟා වීමට නම් වර්තමානයේ මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ දැනුම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව මේ කියන්නා වූ අන්තර්ගතය ඔස්සේ මේ කී පාඩම අද දවසේ විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ තොරතුරු නිර්මාණය කිරීම, ගබඩා කිරීම, කළමනාකරණය කිරීම සහ එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන සියලුම තාක්ෂණික මෙවන පද්ධතිවල එකතුව තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියලා අපිට සරලව පෙන්වා දෙන්න පුළුවන්. අධ්‍යාපනයේදී භාවිතා වන තාක්ෂණික මෙවලම් ගණනාවක් තියෙනවා. ඒ මොනවද යන්න පිළිබඳව දල අදහසක් මේ හරහා අපි ප්‍රථමයෙන්ම ලබා ගමු. එහිදී ඔබ දන්නවා දුඩාංග තියෙනවා, ඉදිරිපත් කිරීම උපකරණ තියෙනවා, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ තියෙනවා, අන්තර්ජාල හා සංනිවේදන උපකරණ තියෙනවා, ඒ වගේ මෘදුකාංග, වීඩියෝ සම්මන්ත්‍රණ මෙවලම්, ඉදිරිපත් කිරීමේ මෘදුකාංග සහ ඩිජිටල් අධ්‍යාපනික සම්පත් අපිට බහුලව වර්තමානයේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළදී භාවිතා වන සම්පත් විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට බලමු මෙම තොරතුරු හා සංවේදන තාක්ෂණය ගුරුවරුන්ට කොතෙක් දුරට වැදගත් වෙනවද කියන එක පිළිබඳව. විශේෂයෙන් ගුරුවරයෙක් වුණාම ඉගෙනීමේ කටයුතු සිදු කරනකොට එය ඵලදායී විදිහට කාර්යක්ෂම ලෙස සිදු කරන්න නම් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. ඒදී පාඩම් සැලසුම් කිරීමට, කාලය හා ශක්තිය ඉතිරි කරවීමට, සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ පහසු කරවීමට, වෘත්තීය දැනුම යාවත් කාලීන කිරීමට, සිසුන්ගේ නිර්මාණශීලීත්වය තවදුරටත් වර්ධනය කිරීමට, වෘත්තීය ප්‍රගතිය ඇති කර ගැනීමට සහ විශේෂකරන සේවාසයට උචිත හැකියාව වර්ධනය කර ගන්නත් ගුරුවරයෙක්ට මේ කියන්නා වූ තොරතුරු හා සංවේදන තාක්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. ඊට පසුව අපි බලමු තොරතුරු හා සංවේදන තාක්ෂණය සිසුන්ට කොතෙක් දුරට වැදගත්කමක් දක්වනවද කියලා. එහිදී ප්‍රථමයෙන්ම ඉගෙනීමේ ලාභියෙක් විදිහට, ඉගෙනීමේ නියත පුද්ගලයෙක් විදිහට ඔහුට කටයුතු පහසු කරන්න සහ ඔහුට යම් ආකර්ශනීය බවක් ඇති කරවන්න මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දැනුම පුළුල් ප්‍රවේශ ලබා ගන්න, ස්වන් ඉගෙනුම් වර්ධනය කරගන්න, විවිධ ඉගෙනුම් රටා ඇති කරගන්න, ගැටලු විසඳීම හා චින්තන හැකියාව වර්ධනය කරගන්න, සංවේදන හා සහයෝගිතා කුසලතා වර්ධනය කරගන්න, අධ්‍යාපනයේ හැමෝටම එක වගේ සමානව අධ්‍යාපන අවස්ථා ලබා ගන්න සහ අවසාන වශයෙන් 21 වන සියවසට ගැළපෙන උචිත සිසු දරුවෙක් බිහි කරන්නත් මේ කියන්නා වූ තොරතුරු සංවේදන තාක්ෂණය අපිට උපයෝගී වෙනවා. ඉතින් තොරතුරු හා සංවේදන තාක්ෂණ භාවිතයේදී අපිට අභියෝග රසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ කියන්නා වූ අභියෝග ගුරුවරුන්ටත් ඇති වෙනවා, සිසු දරුවන්ටත් ඇති වෙනවා. ඒ කියන්නා වූ අභියෝග සියල්ල පොදුවේ ගත්තාම අපිට පෙන්වන්න කරන්න පුළුවන් තාක්ෂණික සම්පත් හිඟය, ආර්ථික ගැටලු, ඒ වගේම ඩිජිටල් ලිටරසි හෙවත් අපිට සාක්ෂරතාව අඩුවීම, අධ්‍යාපනයේ බිඳවැටීම, සයිබර් ආරක්ෂාවේ තියෙන ගැටලු, භාෂාමය ගැටලු, තාක්ෂණික දෝෂ හා නඩත්තු වියදම් පිළිබඳ ගැටලු, සිසුන් සමහර අවස්ථා තිනකට පාලනය කරන්න බැරි වීම, ඒ වගේම ඇගයීමේ ගුණාත්මකතාව පිළිබඳව සිසු ගුරු අතර ගැටුමක් ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මානව සම්බන්ධතා දුරස් වීම මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ඔබට ගියාම අපිට දැක් ගන්න හම්බ වෙන අභියෝග විදිහට දැක් ගන්න පුළුවන් වෙනවා. අනාගත ලෝකේ ජය ගැනීමට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය බව මේ වෙනකොට ඔය හැම දෙනාම අවබෝධය තියෙනවා. ඉතින් අවසාන වශයෙන් නිවැරදි හා විනයානුකූල භාවිතාවක් තුලින් අධ්‍යාපනයේ ගුණාත්මකතාවය ඉහළ නංවන්න පුළුවන් කියන එක මේ හරහා අපි ඔයගොල්ලන්ට අවධානය යොමු කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අද දවසේ මේ පාඩම මේ අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.